දුප්පත්තර කපන්නා. අප්පච්චි තේ බොන්න එන්න. හරි දුවේ මං එන්නම්. ඉතින් මේ තමයි අංජලි එයාගේ දුප්පත්තර කපන තාත්තයි. අංජලිගේ අම්මා නැති වෙලා ගොඩක් කල්. මේ දෙන්න තමයි එදා ඉඳන් එකට ජීවත් වෙන්නේ. දුවේ විවාහයක් කරගන්න වයසත් හරි නේද දැන් දුවට? අනේ අප්පච්චි මම නම් කැමති නෑ විවාහ වෙන්න. මට ඕන අප්පච්චිව බලාගෙන අප්පච්චිත් එක්ක ඉන්න. හරි අපි ඒක පස්සේ බලමුකෝ එනම්. දුවේ මම තේ එක බීලා එම කැලේට යනවා දර කපන්න. ඔයා පරිස්සමට එන්න ඕන හරිද? හරි අප්පච්චි. අප්පච්චිත් දර කපාගෙන රෑ වෙන්න කලින් ගෙදරට එන්න. හරි දුවේ එහෙනම් මං ගිහින් එන්න. සුනංගු නොවී දර ටිකක් හොයාගෙන ගෙදර යන්න ඕන රෑ වෙන්න කලින්. දුව තනියමනේ. ෂා මේ තියෙන්නේ ෂෝක් දර කොටයක්. මේක ඉක්මනට පලා ගන්න ඕන. අප්පා හොඳටම රෑ වුණා. ඉක්මනට මේකත් තරම් කැලෙන් එළියට යන්න ඕනේ. කොටියා නේද? අත්වලා මේ මන බේරගෙන තුවන්න ඕනේ. මම මේ කොහෙද? කලවලට දිව්ව කොහේ දිව්වද මතක නෑනේ. අයියෝ. දැන් දුත් හොඳටම බය වෙලා ඇත්තේ. අතන මොකද්ද එළියක් පේනව නේද? යන්න ඕන එතනටවත්. මේ ඝන වනාන්තරේ ඉන්න පුළුවනේ. අප්පච්චි කොහේ ගිහින්ද? කවදාවත් මෙච්චර රෑ වෙනකන් ඉන්නේ නැහැ. අනේ අප්පච්චිට මොනවා හරි කරදරයක්වත් වෙලාද? මොකක්ද මේ තැන? මෙච්චර මේ කැලේ ඇවිල්ලා තියෙනවා. මේක දැකලා නෑනේ. කමක් නෑ. කෝකටත් ඇතුළට ගිහිල්ලම් බලමුකෝ. ස්වාමීනි මා ඔබට කරදර කරේ නම් මට සමා වෙන්න. මා දර කපන්නෙක්මි. මා රෑ වූ නිසා කැලේ අතරමං වූයෙමි. මාහට අද රාත්‍රියේ මෙහි සිටිය හැකිද ස්වාමීනි? හොඳයි. ඔබට මෙහි නවාතැන් ගත හැකි. නමුත් එක කොන්දේසියක් තිබේ. ඔබ එයට එකඟ නම් ඔබට නවාතැන් ගත හැකිය. ඒ මොකක්ද ස්වාමීනි? ඔබ අද නවාතැන්ගෙන එට උදෑසනම ගෙදර යා යුතුයි. ගෙදර ගිය විට ඔබ මුලින්ම දකින දේ මාහට පූජා කළ යුතුයි. හොඳමයි ස්වාමීනි. අද මම මෙහි නවාතැන් ගන්නම්. ඉතින් දර කපන්නා තාපසතුමා කී විදිහටම උදේම ගෙදර යන්න පිටත් වුණා. අනේ අප්පච්චි ඔයා කොහෙද ගියේ? අනේ දෙයියනේ මේ මොකද්ද මේ උනේ? මම ගෙදර ආපු ගමන් දැක්කේ මගේ සුදු දුව නේද? දැන් මම මගේ දුවව තාපසතුමාට පූජා කරන්න ඕනද? දෙයියනේ මම කරගත්තු දෙයක්. මොකක්ද අප්පච්චි? අනේ මොකද්ද උනේ කියලා කියන්නකෝ. ඉතින් දර කපන්නා උන හැමදේම අකුරක් නෑ රාංජලීට විස්තර කරා. දෙයියනේ අප්පච්චි දැන් මොනවා කරන්නද? අපි ගිහින් තාපසතුමාව හම්බෙමු. නැත්තම් ඔහු අපට සාප කරાવી. තාපසතුමනි දර කපන්නා උන හැමදේම තාපසතුමාට කිව්වා. එසේනම් ඔබට එකම එක විකල්පයක් තිබේ. මා අසන ප්‍රශ්න 3කට ඔබ නිවැරදිව පිළිතුරු දුනහොත් ඔබ මා නිදහස් කරමි. නැතහොත් හැමදාටම ඔබ මා යටතේ සිටිය යුතුයි. හොඳයි. මම අප්පච්චිගේ පොරොන්දුව වෙනුවෙන් ඔබේ පැනයන්ට පිළිතුරු ලබා දීමට සූදානම්. හොඳයි. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ ලෝකේ වටිනාම දේ කුමක්ද? කාලය. කාලය තමයි වටිනම දේ. මොකද එය ගිය පසු නැවත නොඑනු ඇත. ඔයාගේ පිළිතුර නිවැරදි. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ ලෝකේ බලවත්ම දේ කුමක්ද? ආදරය. ආදරය තමයි ලෝකේ බලවත්ම දේ. හොඳයි. මේක තමයි අවසාන පැනය. වැඩිපුරම සතුටක් ලැබෙන්නේ කුමකින්ද? අන් අයගේ මූණ වලට සිනාවක් ගැනීම. එයින් ලැබෙන සතුට කියා නිම කළ නොහැකි. මේ මොකද්ද මේ උනේ? මේකෙන් අදහස් කරන්නේ ඔයා ශාන්තුවරයෙක් නෙමෙයි කියන එකද? නැහැ. මම ශාන්තුවරයෙක් නෙමේ. මම මේ රටේ රජකුමාරයා. අන්තරකරුවෙකු අපට සාපයක් කරලායි තිබුණේ. ඔබගේ පිළිතුරු නිසා අපව එයින් නිදහස් වුණා. ඔබ ලස්සනයි පමණක් නොව ඔබ ඊටා නුවණැති කෙනෙක්. ඔයා කැමති නම් ඔයාව මගේ රැජින කරගන්න මම කැමතියි. ඉතින් එදායින් පස්සේ ඒ රජයේ හැමෝම සතුටින් ජීවත් වුණා.